අයිබෝවන් අද මම ඔයගොල්ලොත් එක්ක එකතු වන්නේ articolo indeterminativo කියන පාඩමෙන්. ඊට කලින් අපි බලමු මේ articoli වල වෙනස. සාමාන්‍ය ඉතාලි භාෂාව කතා කරද්දී අපිට හම්බ වෙනවා articolo determinativo ඒ වගේම articolo indeterminativo කියලා articoli ಜಾති දෙකක්. මම මීට කලින් articolo determinativo ගැන පාඩමක් කරලා තියෙනවා. අපි articolo indeterminativo පාවිච්චි කරන්නේ ඒ කියන්නේ un, uno, una, un apostrofo වගේ articoli පාවිච්චි කරන්නේ යම් කිසි දෙයක් අපි ස්පෙસિෆයි කරන්නේ නැහැ. ඒ කියන්නේ මම මේක ඕනේ කියලා කියන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් මම කියනවා මට පෑනක් දෙන්න. එතකොට මම කියන්නේ dammi una penna. ඒ කියන්නේ පෑන් ගොඩක් අතරින් එකක් දෙන්න කියන එක. ඒ වගේම articolo determinativo වලින් මම කියන්නේ dammi la penna. එතකොට මම අදහස් කරන්නේ ඒ පෑන දෙන්න. එතකොට මම ඒ පෑන ගැන දන්නවා. ඒ පෑන තමයි මම පාවිච්චි කර හිටියේ මට ඒ පෑන දෙන්න. එතකොට මේ දෙකේ වෙනස තමයි articolo determinativo articolo indeterminativo අතර වෙනස තමයි determinativo මම යම් කිසි දෙයක් දන්නවා මම ඒක ඉලක්ක කරලා කියන්නේ. නමුත් articolo indeterminativo ඉලක්ක කරන්නේ ගොඩක් අතරින් එකක් කියන එක. ඉතින් අපිට articoli indeterminativo වලින් හම්බෙනවා un, uno, un apostrofo ඒ වගේම una. උන් කියන articolo indeterminativo එක පාවිච්චි කරන්නේ කොහොමද? මතක තියාගන්න articolo indeterminativo වල plural ඒ කියන්නේ බහු වචනට ගැලපෙන articolo එකක් නැහැ. ඒකට පාවිච්චි කරන්නේ articolo partitivo කියන articolo එක. නමුත් මම අද කියලා දෙන්නේ articolo indeterminativo. අපි ඒක හොඳට ඉගෙනගෙන ඉමු. උන් කියන articolo එක පාවිච්චි කරන්නේ maschile කියන්නේ පුරුෂ ලිංග වචනත් එක්ක. ඕගොල්ලෝ ගොඩක් වෙලාවට දැකලා ඇති වචන එහෙම නැත්නම් o වලින් ඉවර වෙන. ඉංග්‍රීසි වලින් කිව්වොත් එහෙම නැත්නම් o වලින් ඉවර වෙන වචන. ඒවා ගොඩක් වෙලාවට maschile වචන. ඒ කියන්නේ පුරුෂ ලිංග වචන. දැන් මෙතන පේනවා පල්ලෝනේ කියන්නේ බෝලය. ඉතින් මේක වලින් ඉවර වෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් කිව්වොත් වලින් ඉවර වෙනවා. ඉතින් මේ වචනේ maschile. ඉතින් මම එක බෝලයක් කියලා කියන්නේ un pallone. ඒ වගේම tavolo කියන්නේ මේසයට. ඒක ඉවර වෙන්නේ o වලින්. ඉතින් ඒකත් maschile. ඉතින් මම පාවිච්චි කරන්නේ un tavolo. dottore කියන්නේ ડોක්ටර්ට. ඒක ඉවර වෙන්නේ වලින්. ඉතාලි භාෂාවෙන් කිව්වොත් වලින්. එතකොට un dottore. biscotto බිස්කට් එක. එතකොට එක බිස්කට් එකක් කියද්දි un biscotto. එතකොට un pallone බෝලයක්. un tavolo මේසයක්. un dottore ડોක්ටර් කෙනෙක්. un biscotto බිස්කට් එකක්. එතකොට ගොඩක් අතරින් එකක්. una කියන articolo එක පාවිච්චි කරන්න අපි femminile වචන වලට. ඒ කියන්නේ ස්ත්‍රීලිංග වචන වලට. ඉතින් මම ඒ වචන අඳුනගන්නේ කොහොමද? ඒ කියන්නේ ස්ත්‍රීලිංග femminile වචන අඳුනගන්නේ කොහොමද? ගොඩක් femminile වචන ඉවර වෙන්නේ වලින්. ඉංග්‍රීසි වලින් කිව්වොත් වලින්. එතකොට මෙතන ලියලා තියෙනවා finestra කියන්නේ ජනේලයට. එතකොට una finestra ඒ කියන්නේ ජනේලයක්. bambina කියන්නේ ගැහණු ළමයාට. una bambina. stradaත් femminile වචනයක්. එතකොට una strada එක පාරක්. camicia una camicia එක ෂර්ට් එකක්.
වොකාලි. වොකාලි කියන්නේ vowels වලට. ඉතාලියෙන් කිව්වොත් a, e, i, o, u. ඉංග්‍රීසි වලින් කිව්වොත් a, e, i, o, u. ඉතින් මේ වොකාලි වලින් පටන් ගන්න වචන අපි අඳුන ගන්න ඕනේ. මොකද ඒකේ මස්කීලද ෆෙමිනීලද කියන තැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ වචන කියන්නේ වොකාලි වලින් පටන් ගන්න වචන මස්කීල නම් අපි පාවිච්චි කරන්න ඕනේ උන් කියන ආර්ටිකල් එක කිසිම ගැටලුවක් නැතුව. අපිට දැන් මෙතන පේන්න තියෙනවා අමීකෝ වොකාලකින් පටන් ගන්නවා ඕ වලින් ඉවර වෙනවා. ඉතින් ඒක මස්කීල වචනයක්. ආල්බෙරෝ වොකාලකින් පටන් අරගෙන ඕ වලින් ඉවර වෙනවා. ඒකත් මස්කීල වචනයක්. ඔම්බ්‍රෙල්ලෝ උච්චල්ලෝ එලිකොප්ටරෝ. ඉතින් මේ වචන වොකාලෙන් පටන් අරන් මස්කීල වලින් ඉවර වෙනවා. ඉතින් මම පාවිච්චි කරන්න ඕනේ උන් කියන ආර්ටිකල් එක. උන් අමීකෝ යාළුවෙක්. උන් ආල්බෙරෝ ගහක්. උන් ඔම්බ්‍රෙල්ලෝ කුඩයක්. උන් උච්චල්ලෝ කුරුල්ලෙක්. උන් එලිකොප්ටරෝ හෙලිකොප්ටර් එකක්. ඒ වගේම වොකාලි වලින් පටන් අරගන්න ෆෙමිනීල වචන වලට අපි පාවිච්චි කරන්න ඕනේ උන් අපොස්ට්‍රොෆෝ. ඒක ඉතා වැදගත් දෙයක්. ඉතින් මෙතන අපිට පේන්න තියෙනවා අමීකා වොකාලකින් පටන් අරගෙන ආ වලින් ඉවර වෙනවා. ඒ කියන්නේ ෆෙමිනීල. ඊසෝලා වොකාලකින් පටන් අරන් ආ වලින් ඉවර වෙනවා. ඉදෙයා වොකාලයකින් පටන් අරන් ආ වලින් ඉවර වෙනවා. ඉතින් ඒකත් ෆෙමිනීල. ආනත්‍රා වොකාලකින් පටන් අරන් ආ වලින් ඉවර වෙනවා. ඉතින් මේ ඔක්කොම වචන ෆෙමිනීලි වචන. උන් අමීකා ඒ කියන්නේ යෙහෙලියක්. උන්නීසොලා දූපතක්. උන්නිදෙයා අයිඩියා එකක්. උන් ආනත්‍රා තාරාවෙක්. ඉතින් මතක තියාගන්න වොකාලකින් පටන් ගන්න ෆෙමිනීල වචන වලට, ඒ කියන්නේ ස්ත්‍රීලිංග වචන වලට පාවිච්චි කරන්න ඕනේ උන් අපොස්ට්‍රොෆෝ. ඒ වගේම කොන්සොනන්ට් දෙකකින්. කොන්සොනන්ට් කියන්නේ කොන්සොනන්ටි, ඒ කියන්නේ වොකාලි නැතුව. අපි ඉස්සෙල්ලා දැක්කා වොකාලි නැතුව කොන්සොනන්ටි දෙකකින් එකතු වෙලා හැදෙන වචන. ඉතින් මේ කොන්සොනන්ටි දෙක වචනයේ මුල් අකුරු දෙක වෙන්න ඕනේ. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන තියෙන PS නැත්තම් ගන શબ્ද වෙන්නේ ඤ හැටියට. ඊට පස්සේ ස්ත්‍ර ස්ක ස්ග ස්ප්‍ර. ඉතින් මේ වගේ කොන්සොනන්ටි දෙකකින් පටන් ගන්න වචන. හැබැයි ඒක ඉවර වෙන්න ඕනේ මස්කීල හැටියට. ෆෙමිනීල නෙමේ මස්කීල. ඒ කියන්නේ පුරුෂ ලිංග වචනයක් නම් විතරක් අපිට ඌනෝ කියන ආර්ටිකල් ඉන්ඩෙටර්මිනටිව් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පළවෙනියට තියෙනවා ස්කොයියත්තොලෝ. ස්කොයියත්තොලෝ කියන්නේ ලේනට. මේකේ ස්ක කියන්නේ කොන්සොනන්ටි දෙකක්. ඒ වගේම ඕ වලින් ඉවර වෙලා තියෙනවා. ඉතින් ඒක මස්කීල වචනයක්. ස්කොයියත්තොලෝ අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ වචනෙට ඌනෝ කියන ආර්ටිකල් එක. ඒ වගේම ස්ටිවාලේ කියන්නේ බූට් එකට. ඉතින් මේ වචනේ පටන් අරගෙන තියෙන ඒ කියන්නේ කොන්සොනන්ටි දෙකකින්. ඒ වගේම මේක මස්කීල වචනයක්. මතක තියාගන්න ෆෙමිනීල. ඒ කියන්නේ ස්ත්‍රීලිංග වචන වලට මේ ඌනක පාවිච්චි කරන්න බෑ. ඉතින් ගොඩක් වෙලාවට මස්කීල වචන ඉවර වෙන්නේ ඕ එහෙම නැත්තම් ඊ. ඒ කියන්නේ ඕ හරි ඒ හරි වලින් ඉතාලි භාෂාවෙන් කිව්වොත්. ඉතින් ස්ටිවාලෙත් මස්කීල වචනයක්. කොන්සොනන්ටි දෙකකින් පටන් ගන්න. ඉතින් අපිට ඌනෝ පාවිච්චි කරන්න පුළුවන්. ස්ත්‍රාච්චෝ කියන්නේ අපි පිහදාන්න ගන්න රෙදි කෑල්ලකට, විසි කරන රෙදි කෑල්ලකට. එතකොට මේකත් මස්කීල වචනයක්. ඒ වගේම කොන්සොනන්ටි කීපයක් එකතු වෙලා හැදිච්ච වචනයක්.
ස්ගබෙල්ලෝ කියන්නේ ස්ටූල් එකට. ඉතින් ඒකත් කොන්සොනන්ති දෙකකින් පටන් ගන්නවා. ඒ වගේම මස්කීල වචනයක්. ඉතින් මම පාවිච්චි කරන්නේ ඒකට ඌනෝ කියලා. මතක තියාගන්න ෆෙමිනීල වචන වලට ඌනෝ පාවිච්චි කරන්න බෑ. ස්කෝලේ යන බබාලා ඉන්නවා නම් මේ වගේ පාඩම් ගොඩක් ඒගොල්ලොන්ට වැදගත්. මොකද ස්කෝලේ පළවෙනි අවුරුදු වල ඒ කියන්නේ 2 ඉඳලා 5 වගේ ඒ කියන්නේ සෙකොන්ඩ් එලිමෙන්ටරි ඉඳලා ක්වින්ට් එලිමෙන්ටරි වෙනකන් මේ වගේ අර්ථීකොලි පාඩම් හරියට කරනවා. ඉතින් ඒවා ගොඩක් අය වරද්දනවා. ඉතින් මේ වගේ පාඩම් ඒගොල්ලොන්ට පෙන්වන්න, ඒ වගේම ඒගොල්ලොන්ට කියලා දෙන්න ඒගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙනවා. හොඳයි, දැන් ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න. මේ වචන වලට ගැලපෙන අර්ථීකොලෝ ඉන්ඩෙටර්මිනටිව් එක පාවිච්චි කරන්න. ඊට පස්සේ මම ඔයගොල්ලොන්ට නිවැරදි පිළිතුර ලබා දෙන්නම්. නිවැරදි පිළිතුරු una casa, ගෙයක්, una matita, පැන්සලක්, un orologio, ඔරලෝසුවක්. ඉතින් මේක වොකාලකින් පටන් අරගන්න මස්කීල වචනයක් නිසා අපි un පාවිච්චි කරලා තියෙනවා. una lettera, una lettera කියන්නේ ලියුමක්, එහෙම නැත්නම් අකුරක්. Una macchina, කාර් එකක්. Un errore, un errore කියන්නේ වැරැද්දක්. Una scatola, පෙට්ටියක්. Un elefante, අලියෙක්. Un armadio, un armadio almariයක්. Un animale, un animale සතෙක්. Un fiore, un fiore කියන්නේ මලක්. Un unghia නියපොත්තක්. මෙතන වොකාලකින් පටන් අරගෙන ආ. ඒ කියන්නේ ෆෙමිනීල වචනයක්. ආ වලින් ඉවර වෙන නිසා. ඉතින් ඒකට අපි පාවිච්චි කරන්න ඕනේ un apostrofo. Una spugna, una spugna ස්පොන්ජ් එකක්. මෙතන කොන්සොනන්ති දෙකෙන් පටන් ගත්තට ඒක ආ වලින් ඉවර වෙන්නේ. එතකොට ඒක ෆෙමිනීල වචනයක් නිසා මට ඌනෝ කියන අර්ථීකොල එක පාවිච්චි කරන්න බෑ. ඉතින් ඌනා. මොකද මේක ෆෙමිනීල වචනයක් නිසා. una spugna. Un ombra. Un ombra කියන්නේ සෙවනැල්ලක්. uno stanzino. uno stanzino. ඒ කියන්නේ චූටි කාමරයක්. මෙතන කොන්සොනන්ති දෙකකින් පටන් අරන් ඕ වලින් ඉවර වෙනවා. ඉතින් ඒක මස්කීල. ඉතින් මම මේකට පාවිච්චි කරන්න ඕනේ uno කියන අර්ථීකොල එක. uno scivolo, uno scivolo. ලෙස්සන බෝට්ටුවක්. ඉතින් මෙතන ඉස්සෙල්ල වචනම වගේම කොන්සොනන්ති දෙකකින් පටන් අරගෙන ඕ වලින් ඉවර වෙනවා. ඉතින් ඒක මස්කීල වචනයක්. un uomo, un uomo. ඒ කියන්නේ මනුස්සයෙක්. una porta, දොරක්. uno sciroppo, සිරප් එකක්. un termosifone, හීට එකක්. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි නලදී මහංගෙමු. ඔයගොල්ලන්ට වෙන උදාහරණයක් තියෙනවා නම් කමෙන්ට්ස් එකේ කරන්න. ඊළඟට ඔයගොල්ලන්ට පුළුවන් මම Facebook එකේ ෆලෝ කරන්න. චාල්ස් කොලේ හැටියට. තව ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් YouTube එකේ සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද මෙතන ඔයගොල්ලන්ට වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ළඟදී නම් වෙන ඔයගොල්ලන්ට සුබ දවසක්. Ciao!